අම්මට මාළු හොදි හදන හැටි කිව්වේ නෑනේ. අම්මා මාළු හදන්නේ බබාට. බබා හදන්නේ කොහොමද අම්මට මාළු හොදි? මාළු හොදි අම්මටයි තාත්තටයි දෙනවා. හදන්නේ කොහොමද? හදන්නේ හන්දෙන් දාලා. හැන්දෙන් දාලා මාළු සුද්ධ කරන්නේ? මාළු සුදු කරනවා. අම්මා සුද්ධ කරන්නේ? බබා අම්මා සුදු කරනවා බබා සුදු කරනවා. සුද්ධ කරලා දෙනවා. මිරිස් දාලා මිරිස් දාලා බබා කවනවා. හොඳට කිව්වා. අයියෝ. නෑ මිරිසුත් දාලා ගම්මිරිසුත් දාලා නෑ. සුන පහ චුට්ටකුත් දාලා එහෙනම් කොහමද? එහෙනම් කොහමද? කිරි හොදි දාලා දානවා. මේ මාළු කිරි හොද්දා දාගන්නේ. ඔව්. මාළු කිරි හොදි හදලා තාම මොනවද හදන්නේ? තාම මොනවද හදන්නේ? පරිප්පුයි පසාලුයි දෙනවා. මේ ඒක නෙමෙයි ඊට පස්සේ බත් කාලි වෙලා මොනවද දෙන්නේ? ටොපියක්. ටොපියක්ද දෙන්නේ? මොන ටොපියක්ද? රස් ටොපියක්. පස්සේ ටොපියක් කොහින්ද ගේන්නේ? කඩේ. පුතා ළඟ සල්ලි තියෙනවද? කඩෙන් ගේනවා. කඩෙන් ගේන සල්ලි තියෙන්න ඕනේනේ. පුතාගේ අතේ සල්ලි තියෙනවද? නෑ. එහෙනම් කොහොමද කඩෙන් ගේන්නේ? කටින් ගේන්න අතින් ගේන්න. අතින් ගේන්නේ නේද ඕනේ කියලා. හදෙන් දුන්න අතින් අරන් එනවා ඉතින්. නෑ මං අහන්නේ කඩේට ගිහිල්ලා ටොපියක් ඉල්ල ගන්න සල්ලි දෙන්න එපේ. දැන් බබාට අම්මයි තාත්තයි ගිහින් ටොපිය අරන් දෙනකොට සල්ලි දීලානේ ගන්නෙ. කඩෙන් නිකන් දෙන්න. තමයි ගන්නෙ. ඉතින් ඒක තමයි බබාගේ අතේ සල්ලි නෑනේ. කොහෙන්ද සල්ලි ගන්නෙ? කඩේ. බබා ලොකුනාම නේ දෙන්නේ නේ. ලොකුනාම වැඩකට ගිහිල්ලා ජොබ් එකක් කරලා දෙන්න අරගෙන හොඳේ සල්ලි හම්බ කරලා පුතා හොඳයි. තාත්තා ගේන්න මොකක්ද තාත්තා කියන්නේ නැත්තේ? පාට කරන ඒව ගෙනල්ලා තාත්තා උන. මොනවා කියනවද මන් දන්නේ. තාත්තා මොනවා කියන්නේ නැත්තේ? අම්මා තාත්තයි හොඳයි. අම්මයි තාත්තයි හොඳයි. පුතත් හොඳයි. බබා නිදා ගන්නකොට හොඳයි. ඔයා ඉදා ගන්න තමයි හොඳ නේ. අම්මයි තාත්තයි නිකන් ඉන්නකොට හොඳයි නේ? නැහැ. ආනා නෑ කොහෙද? අම්මයි තාත්තයි හොඳයි නේ? අම්මා තාත්තා කොහෙද? හොඳයි. බබා හොඳයි නිදාගත්තම. අම්මා තාත්තා නිදාගත්තම හොඳයි. බබයි. තුන් දෙනාම. අයියෝ. දැන් දොයිය ගමු. දැන් රෑ වෙලා.